සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් වෙනදා වගේ මම ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන තමයි ආවේ. යෝගට් වලින් හදන්න පුළුවන් රසම රස ඩ්‍රින්ක් එකක්. ગેස්ට්‍රයිටිස් තියෙන අයට නම් මේක ගොඩක්ම ගුණයි. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ යෝගට් කප් එකක්. ඔයාලා පාවිච්චි කරන ප්‍රමාණය අනුව ඔයාලට යෝගට් තව ගන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ එක යෝගට් කප් එකයි ගත්තේ. ඉතින් අපි මුලින්ම මේ වගේ වාජනයක් අරගෙන යෝගට් ටික එකට අයින් කරගමු. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා සීනි තේ හැඳි දෙකක්. ඉතින් ඔයාලා සීනි වැඩියෙන් පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලා බොන ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ යෝගට්ටුයි සීනිය හොඳට මේ විදිහට කලවම් කරගමු. සීනි එකයි යෝගට් එකයි හොඳට දිය වෙලා උකු මිශ්‍රණයක් වෙනකම් අපි මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකටම ඇල් වතුර වලින් මිලිලීටර 75ක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ වගේ වීදුරුවක් අරගෙන ඒකට අයිස් කැට 10ක් විතර එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන අපි අර හදාගත්ත අපේ යෝගට් මිශ්‍රණය ඒකට මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් දැන් අපේ රසම රස ඩ්‍රින්ක් එක ලෑස්ති. ඉතින් ඔයාලට රස බලන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ගෑස්ටික් තියෙන අයට නම් මේක ගොඩක්ම ගුණයි. ඉතින් ආයෙත් ඔයාලට රසම රස රෙසිපි එකකින් හම්බ වෙන්නම්. ඉතින් ඔයාලට සුබ දවසක්. මතක් කරලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.